අද අපි හදනවා UPS බැටරි එකක්. නමුත් මේක හදන්නේ UPS එක නෙමෙයි. මේක හදන්නේ කස්ටම් ප්‍රොජෙක්ට් එකකට. මේක සෙල් 21ක 17.5 ඇම්පියර් බැටරි පැක් එකක්. ඉතින් බැටරි පැක් එක අපි ඩිසයින් කරන්නේ මේ විදිහට. අපි මේකට UPS බැටරි ෂෙල් එකක් යූස් කරනවා. ඒ වගේම බැටරි හෝල්ඩර්ස් යූස් කරනවා. මොකද මගේ කලින් වීඩියෝස් වල වගේ මේක හොට් ග්ලූ දාලා ග්ලූ කරලා අලෝන් ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. සෙල් ටික මේ විදිහට හෝල්ඩර් එකට ෆික්ස් කරලා ඉවරලා ස්පොට් වෙල්ඩින් පාර්ට් එක මේ විදිහට පටන් ගන්නවා. මේක තමයි අපේ ආසම පාර්ට් එක. ඔයාලගේ DIY ප්‍රොජෙක්ට්ස් වලට හරි UPS වලට හරි කස්ටම් මේඩ් බැටරි පැක්ස් මේ වගේ හයි ක්වොලිටි සෙල්ස් දාලා ක්වොලිටි ස්පොට් වෙල්ඩින් කරලා කස්ටම් බැටරි පැක්ස් හදා ගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න. අපිට මේ විදිහට බැටරි පැක්ස් ඔයගලන්ට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම e-bike වල බැටරිස්, power tool වල බැටරිස්, JBL සහ Bluetooth speakers වල බැටරිස් එමත් අපිට රිපෙයාර් කරනවා. Chinese speakers වල නම් අපි custom battery packs එමත් හදලා දෙනවා. ඉතින් මේ විදිහට quality එක වැඩක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිව contact කරගන්න. මේ හදන පැක් එකේ ස්පොට් වෙල්ඩින් පාර්ට් එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ. තව දෙයක් තමයි අපි හැම පැක් එකක්ම මේ විදිහට කේසින් දාලා ඩිසයින් කරන්නේ නැහැ. සාමාන්‍ය හොට් ග්ලූ කරලා ඉවරලා පොඩි පැක් එකක් විතර තමයි ඩිසයින් කරන්නේ. ඔයගොල්ලන්ගේ ස්පෙෂල් රික්වයර්මන්ට් එකක් තිබුණොත් විතරක් අපි මේ විදිහට කේසින් එකක් සහ බැටරි හෝල්ඩර්ස් දාලා බැටරි පැක් එක මේ විදිහට ක්වොලිටි එක ෆිනිෂ් අප් කරලා දෙනවා. මේක 12 volt බැටරි පැක් එක නිසා මේකට අපි 3S40 amp BMS එකක් යූස් කරනවා. ඒක අපි සෝල්ඩරින් පාර්ට් එක මේ විදිහට තමයි කරගන්නේ. කරලා ඉවරලා අපි බැටරි පැක් එක කේසින් එකට දාන්න කලින් මේන් පවර් ලීඩ්ස් දෙකත් මේ විදිහට සෝල්ඩර් කරගන්නවා. ඊට පස්සේ කේසින් එකට දාන්න කලින් මේ විදිහට දෙපැත්තටම ඉන්සුලේෂන් ටේප්ස් ඇඩ් කරලා කොහෙටවත් කන්ඩක්ට් වෙන්නේ නැති වෙන්න සේෆ්ලි අපි බොක්ස් එක අස්සට දාගන්නවා. ඉතින් මේක තමයි අපේ ඉන්ටර්නල් ලුක් එක. ඉතින් මේ විදිහට තමයි බොක්ස් එකට දාලා අපි වැඩේ ෆිනිෂ් අප් කරන්නේ. ඔයාලටත් මේ විදිහට UPS බැටරිස් ඩිසයින් කරගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරන්න.